ආයුබෝවන් ආදරණීය දූපතේ අපි මීට පෙර ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියවස් සහ දශකය කියන නේද සියවස් සහ දශකය කියන මෙන්න මේ ගණිත ගැටලුව ඉතාමත් සරලව කෙටි ක්‍රමයක් ඔස්සේ විසඳන ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. අද අපි මෙම ශිෂ්‍යත්ව ගණිත ගැටලු කතා කරන ගණිත ගැටලු විසඳන ආකාරය පිළිබඳව කතා කරන වීඩියෝ වලින් අපි අද දෙවැනි වීඩියෝ විදිහට තමයි අද අපි ඔබ හමුවන්නේ. අපි අද කතා කරනවා එකතුව සහ වෙනස කියන මෙන්න මේ ජනප්‍රිය ශිෂ්‍යත්ව ගණිත ගැටලුව විසඳන්නේ කොහොමද කියන එක. සෑම අවුරුද්දකම වගේ මේ එකතුව සහ වෙනස කියන ගණිත ගැටලුව ආශ්‍රයෙන් ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. එම නිසා අපි උදාහරණයක් ඔස්සේ මේ එකතුව සහ වෙනස කියන්නේ මොකක්ද? මෙන්න මේ එකතුව සහ වෙනස කියන එක ආශ්‍රයෙන් අපි ගණිත ගැටලුවක් ඉතාමත් පහසුවෙන් විසඳන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. හරි. අපි උදාහරණයක් ගමු පුතේ. අපි ප්‍රශ්න ලියා ගන්න ඕනේ. මවගේ සහ පුතාගේ වයස අපිට දෙනවා අවුරුදු 44යි කියලා. අපිට ප්‍රශ්නේ කියනවා මේ විදිහට. මවකගේ සහ පුතෙකුගේ වයසේ එකතුව අවුරුදු 44කි. මව පුතාට වඩා අවුරුදු 28ක් වැඩි මහලුවේ කියලා අපිට කියනවා. ඊට පස්සේ අපෙන් අහනවා මවගේ වයස කීයද පුතාගේ වයස කීයද කියලා. හරි. අපි මේ ගණිත ගැටලුව ඇතුලේ තියෙන දේ මේ විදිහට කෙටියෙන් ලියනවා. මවගේ වයසට පුතාගේ වයස එකතු කරාම අවුරුදු 44යි. මවගේ වයසෙන් පුතාගේ වයස අඩු කරාම අවුරුදු 28යි. මේ කියන්නේ මොකද? මව පුතාට වැඩි අවුරුදු 28ක් වැඩි මහල් කියන එක නේද? හරි. ඊළඟට දැන් අපිට දීලා තියෙනවා එකතුව මේ දෙන්නගේ 44යි. අපි ලියාගෙන තියෙනවා කෙටියෙන් වෙනස කීයද 28යි. අපෙන් අහනවා මවගේ වයස කීයද පුතාගේ වයස කීයද කියලා. මෙතන වැඩිමහලු කෙනා කොහොමත් මවනේ. අපි මවගේ වයස හොයමු මෙන්න මේ ආකාරයට. මේ දෙක එකතු කරමු. එකතු කරන්න බලන්න 8යි 4යි 12න් දෙක එකක් ඉතුරුයි 4යි 2යි 6යි 1යි 7යි 72යි. මේ 72 අපි බෙදනවා පුතේ කීයෙන්ද? දෙකෙන්. 72 දෙකෙන් බෙදුවාම 7ට දෙකේ ගොඩවල් 3යි දෙවරක් 3 6යි එකක් ඉතුරුයි දෙක පල්ලට ගන්නවා නේද? 12ට දෙකේ ගොඩවල් 6යි දෙවරක් 6 12යි. හරි. එහෙමනම් කීයද? 36යි කියලා එනවා. අපිට මේ ඉන්නේ කාගේ වයසද? මවගේ වයස. මවගේ වයස 36 ආවට පස්සේ අපි එතනින් එහාට කරන්න ඕනි. මෙතන 44ක් තියෙන්න ඕනි නම් මෙතන 36 නම් තියෙන්නේ. තව කීයක් මදිද බලන්න. මොකද කරන්නේ? 44න් 36 අඩු කරනවා. 44න් 36ක් අඩු කරනවා කියන්නේ තියෙන්නේ අවුරුදු 8යි නේද? අවුරුදු 8යි. හරි. අපි එහෙනම් මවගේ වයස 36යි පුතාගේ වයස 8යි කියලා අපි මේක බලන්න ඉතාමත් පහසුවෙන් හොයාගත්තා. හරි. මේ ගණිත ගැටලුව යටතේ අපෙන් මවගේ වයස විතරක් ඇහුවොත් අපි පුතාගේ වයස හොයන්න ඕනේ නැහැ. හැබැයි අපෙන් පුතාගේ වයස විතරක් ඇහුවොත් මේ ගණිත ගැටලුව දීලා අපෙන් අහනවා මොකද්ද? පුතාගේ වයස කීයද? එතකොට අපි මවගේ වයස හොයන්නේ නැතුව අපිට පුළුවන් පුතේ පුතාගේ වයස විතරක් හොයන්න. අපි ඒකෙදි කරන්න ඕනේ පුතේ මෙහෙමයි. 44න් 28 අඩු කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ කරේ? එකතුවෙන් වෙනස අඩු කරනවා. කීයක් එනවද අපිට? 16යි. 16 බෙදනවා අපි කීයෙන්ද? දෙකෙන්. 16 දෙකෙන් බෙදුවාම අපිට එනවා කීයද? පුතාගේ වයස අවුරුදු 8යි කියලා. හරි. අපි තව ගැටලුවක් බලමු. සංකේත ආශ්‍රයෙන් නිතරම අහලා තියෙනවා සංකේත ආශ්‍රයෙන් මෙන්න මේ එකතුව සහ වෙනස කියන එක. අපි මෙහෙම සටහන් කරගමු. ත්‍රිකෝණයක සහ කොටුවක එකතුව 15යි. වටිනාකම දීලා තියෙනවා. මේ දෙකේ වටිනාකම දීලා තියෙන්නේ මොකද? එකතුව 15යි. ඊට පස්සේ දීලා තියෙනවා කොටුවෙන් ත්‍රිකෝණයක වටිනාකම අඩු කරාම 1යි. බලන්න මේ තියෙන්නේ මොකද? එකතුව සහ වෙනස. අපෙන් අහනවා කොටුවක වටිනාකම කීයද? කොටුවක වටිනාකම කීයද? බලන්න අපි දැන් මෙතනින් කොටුව නේද ලොකු කෙනා. ඇයි? කොටුවෙන් ත්‍රිකෝණය අඩු කරාම තමයි කීයක් එන්නේද? එකක් එන්නේ. හරි. අපි ලොකු කෙනා හොයන්න ඕනින්ද මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. 16යි නේද? 16 බෙදනවා කීයෙන්ද? දෙකෙන්. 16 දෙකෙන් බෙදුවාම කීයද? 8යි. එහෙනම් කොටුවක වටිනාකම එනවා කීයද පුතේ? 8යි කියලා. හරි. ඊට පස්සේ අපිට මෙතනත් 8 දාගන්න පුළුවන් වුණා. මේ 8න් කීයක් අඩු වුණාමද එකක් එන්නේ? 8න් 7ක් අඩු කරාම තමයි එකක් එන්නේ. එහෙමනම් ත්‍රිකෝණයේ වටිනාකම කීයද? 7යි. හරි. අපෙන් අහනවා ත්‍රිකෝණයේ වටිනාකම කීයද කියලා ප්‍රශ්නෙට. එතකොට අපි කොටුව හොයන්න ඕනේද? ඕනේ නැහැ. අපි ත්‍රිකෝණයේ වටිනාකම හොයන්නේ කොහොමද? එහෙමනම් අපි 15න් එකක් අඩු කරනවා. පොඩි කෙනා ඇහුවොත් කරන්නේ මොකද්ද? එකතුවෙන් වෙනස අඩු කරලා දෙකෙන් බෙදනවා. ලොකු කෙනා ඇහුවොත් අපි කරන්නේ මොකද? එකතුවයි වෙනසයි එකතු කරලා දෙකෙන් බෙදනවා. හරි. අපි 15න් එකක් අඩු කරමු 14යි.
14 දෙකෙන් බෙදුවහම කීයද? 7යි. අපිට ත්‍රිකෝණයේ වටිනාකම එනවා නේද? ත්‍රිකෝණයේ වටිනාකම එනවා. හරි. අපි තව උදාහරණ එකක් සාකච්ඡා කරමු එකෙන්. අඹ ගෙඩියක මිල සහ ඇපල් ගෙඩියක මිල රුපියල් 65කි. අපිට දෙනවා අඹ ගෙඩියක මිල සහ ඇපල් ගෙඩියක මිල රුපියල් 65කි. ඇපල් ගෙඩියක් අඹ ගෙඩියකට වඩා රුපියල් 5ක් වැඩි කියලා කියනවා. ඔක තමයි ගැටලුව. දැන් අපි මේ කෙටියෙන් ලියාගන්න නේද? එහෙනම් ඇපල් ගෙඩියක් තමයි වැඩි. එහෙනම් ඇපල් ගෙඩියක මිලෙන් අඹ ගෙඩියක මිල අඩු කරාම කීයද? රුපියල් 5ක් එනවා. අපෙන් අහනවා අඹ ගෙඩියක මිල කීයද කියලා. අහන්නේ මොකද? පිළිතුරු ප්‍රශ්නේ අහනවා අඹ ගෙඩියක මිල කීයද කියලා. අහන්නේ අඩු කෙනා නේද මේ? මෙයා තමයි අඩු කෙනා. අඹ ගෙඩියට ඇපල් ගෙඩිය 65යි මේ. ඇපල් ගෙඩියෙන් තමයි අඹ ගෙඩියක් අඩු කරන්නේ. අඩු කෙනා අහන්නේ. එහෙනම් අඩු කෙනා අහනවා නම් අපි කොහොමද මේ ගැටලුව විසඳන්නේ? මෙතන 65න් 5ක් අඩු කරනවා කීයද? 60යි. 62කින් බෙදනවා කීයද එන්නේ? 62කින් බෙදනවා අපිට එනවා කීයයි කියලාද? 30යි කියලා. අඹ ගෙඩියක මිල කීයද තියෙන්නේ? 30යි කියලා එනවා. මෙන්න මේ ආකාරයට එකතුව සහ වෙනස කියන එක අපිට දිග, බර, කාලය, ඒ වගේම දුර, මිල කියන දේවල් වලට ආදේශ කරලා ඕගොල්ලන්ට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. අපි හඳුනා ගන්න ඕනි හැබැයි මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? එකතුව සහ වෙනස කියන ගණිත සංකල්පය තමයි මේක ඇතුලේ තියෙන්නේ කියලා. හරි. ඔබට මේ කියන ගණිත ගැටලුවට අදාළව ප්‍රශ්න 5ක් තිරේ ඔබට ඉදිරියේදී දිස් වෙනවා. ඒ තිරේ දිස් වෙන වෙලාවට ඔබ මේ ගණිත ගැටලු 5 සටහන් කරගෙන ඒ ගණිත ගැටලු 5 නිවැරදිව සකස් කරලා මේ කියන ක්‍රමයට මේ කියන කෙටි ක්‍රමය භාවිත කරලා සකස් කරලා මාගේ WhatsApp අංකයට යොමු කරන්න. ඔබට සුබ දවසක්.